දැන් අපි කියනවා ප්‍රෙග්නන්සි එකේ ප්‍රෙග්නන්සි එකේදී ඇඟේ ඇනටමි එක චේන්ජ් වෙනවා වගේම ඒ කියන්නේ වූම් එක ලොකු වෙලා එලික වෙනවා වගේ ඇඟේ හෝමෝන්ස් උත් වෙනස් වෙනවානේ ඔක්කොම. ඒ ඔක්කොම නෝමල් ඒ කියන්නේ කලින් වෙනස් වෙච්ච ඒවා ඒ නෝමල් ගානට වෙන්න සති 6ක් යනවා. ඒක පියුපේරියම් කියලා අපි කියන ඉංග්‍රීසි වෛද්‍ය විද්‍යාත්මක සති 6ක් යනවා. ඔය සති 6ේදී සති 6 යනකොට ඔක්කොම ඇඟේ ෆිසියොලොජි ආයි බෑක් ටු නෝමල් එනවා. බ්ලඩ් වොලියුම් එක අපි දන්නවා සාමාන්‍යයෙන් ලීටර 150ක් විතර ඇඟේ වැඩි වෙලා තියෙනවා. ඒක නෝමලයිස් වෙනවා. ඒකට ඒතර අර කකුල ඉදිමෙන ගතිය එහෙම ඔක්කොම අඩු වෙලා යන්නේ ඒ කාලය තුල තමයි ඒ වැඩිපුර ඇඟේ තියෙන ෆ්ලුයිඩ් අයින් වුනහම. ඉතින් ඔය කාලෙදී අපි ගොඩක් වෙලාවට කන්සන්ට්‍රේට් කරන්නේ බබාගේ ෆීඩින් ගැන ඊගාට තමාගේ වූන්ඩ් කෙයා ගැන මම කියන්නේ කන්සන්ට්‍රේට් කරන ඕන දේවල්. දැන් සීසයක් නම් කරලා තියෙන්නේ මෙතන වූන්ඩ් එකක් තියෙනවනේ මෙතන. මේ වූන්ඩ් එක ගැන අපි ඉතාමත් උනන්දුවෙන් ඉන්නවා. ඒක හැම වෙලාවෙම ඩ්‍රයිව තියාගන්න ඕනේ. ඒ තමයි ක්ලීන් ඇන්ඩ් ඩ්‍රයි. ඊට ටයිට් ඇඳුම් හදින්න හොඳ නැහැ. මොකද ටයිට් ඇඳුම් ඇඳහම වෙන්නේ අපි මූව් වෙන හැම වෙලාවකම තුවාලේ පෑරෙන්න පුළුවන්. ලූස් ඇඳුම් අදින්න ඕනේ. ඊට පස්සේ ඒකම වෝර්නින් සයින්ස් කීපයක් තියෙනවා ඒ තුවාලේ වගේ එකක් තියෙනකොට එෂේම ඒකේ ආයි මොකක් හරි ඉන්ෆෙක්ෂන් එකක් වගේ එනවා නම් මුලින්ම වෙන්නේ වටේ රතු පාට වෙන එක. ඊට පස්සේ රතු පාට වෙච්ච කටස කැක්කුමක් එන්න ගන්නවා. ඒකම මොන හරි ඩිස්චාර්ජ් එකක් යන තුවාලෙන් සහ ගොඩාක් වෙනොත් උණ එන්නත් පුළුවන්. හරිද? ඒත් ඔය වගේ රතු වෙනකොටම වගේ ටක් ගාලා හොයාගත්තොත් අපිට සමහරට ඇන්ටිබයොටික්ස් වෙනස් කරලා ඇප්ලයි කරන්න ඇන්ටිබයොටික් එකක් දීලා ඒ වගේ දේවල් කරලා මේ ගොඩක් ඉන්ෆෙක්ෂන් එක යන්න කලින් බේර ගන්න පුළුවන්.